Hi, welcome my YouTube channel. අද අපි කරන්න හැදුවේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඇල්ෆබෙට් එකේ ලෙටර් වලට අනුව තමයි ෆුඩ් චැලෙන්ජ් එක කරන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකට, ලන්ච් එකට, ඩිනර් එකට ඇල්ෆබෙට් එකේ අකුරු වලට අනුව තමයි ඒක කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද ගන්න කියලා. අපි මේකේ අකුරු ටික ලියලා තියෙනවා. අපි කොල්ලලා නංගිට කියමු අකුරක් හොයන්න කියලා. අපිට ආවේ එන්න අකුර. අපි එන්න අකුරෙන් බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න මොනවද කියලා බලමු. අපි උදේ කෑමට එන්න කුරෙන් ගන්නේ නූඩල්ස්. අපි දැන් නූඩල්ස් ගමු. කරවමු. හරිනේ. දැන් වෙලාව උදේ 10:00යි. අපි උදේන් පටන් ගන්න හිටියට උදේන් පටන් ගන්න බැරි වුණා. අපි බ්‍රෙක්ෆාස්ට් එක දැන් ගමු. ඊට පස්සේ ටී ටයිම් එක කරනවා. අපි ටී ටයිම් එකට මොනවද ගන්න කියලා බලමු. රසයිද? අයි නෝල්ස මහත ඉන්නේ. කාද බලවල ඉන්නේ. ending kan බෑනේ හිටින්න. අයියෝ. කන්න. මේ කන්න එපා. ලුණානේ. එපා. මේකට එළවලු මුකුත් දැම්මේ නැහැ. අපි සරලව තමයි හදාගන්නේ. ලුණුයි නෝඩල්ස්යි මිරිසයි විතරයි. කරපිංච? කරපිංච ටිකක් දැම්මා. අද දවසම ඇල්ෆබෙට් එකේ අකුරු වලින් තමයි අපි කෑම කන්න හිතන්නේ. ලන්ච් එකටයි, ඩිනර් එකටයි, හවස ටී ටයිම් එකටයි, ඒ හැම එකටම. අපි එහෙනම් උදේ ටී ටයිම් එකේ හමු. හරි අපි දැන් කෑවා. අපිට තාම චුට්ටයි තියෙන්නේ කන්න. අසොත්. මගේ මොස් එක හරිද? ඔව්. ගොඩක් හරිද? ලුණු දිනනද? ලුණු නෑ. ඒත් ඒක අවුලක් නෑ මට නම් දැනුන්නේ නෑ. සැර නැති එක හොඳයි. සැරම කන්න බෑ. හරි. හාලා ඉවරයි. හරි විතරයි කන්න. ඒ බලමු ඊට පස්සේ අපි ටී ටයිම් එකට මොනවද ගන්න කියලා. හරිද? ඕකේ. එහෙනම් අපි ටී ටයිම් එකකින් හමු වෙමු. ටී ටයිම් එකට අපි දැන් බොන්නේ මොනවද කියලා බලමු. ටීද, කොෆිද, මිල්ක්ද නැත්නම් වෙන මොන හරිද කියලා අපි බලමු. අකුරක් ගන්න බලන්න. බලන්න මොකක්ද ආවේ කියලා. ටී. පේන මෙහෙර. පේන? ටී. ටී වලින් ටීම තමයි බොන්නේ. අපි ටී එකක් හදාගෙන මේ වෙලාවේ තියෙන බිස්කට් නේ. බිස්කට් එකක් හදාගෙන එන්න.
ටී ටයිම් එකට තේ හදාගෙන ආවා. තව බිස්කට් ගෙනාවා. බටරුයි සීනි දාලා. මේකම බිස්කට් ගන්න. අයියෝ. මේ චොකෝ චොකෝ. සීනි ගාගෙන බිස්කට් කනවා. ටික මේ චීස් වගේ. හරි. චොඩි ගොගෝ. මේ කරන්න බෑ. රසයි. ඒ සීනි මන්දායකට මේ ඒ කාඩ බොන්න පුළුවන් තේ. හරවන්න. නිකන් වැඩි වගේ නේද මේ. මේ ඔක්කොම කන්න වගේ. අපේ ලන්ච් එකට එන්නේ මොනක් කරුද කියලා අපි බලමු. බලන්න. ලන්ච් එකට ආවා. අකුරෙන් අපි ලන්ච් එකට මොනවද ගන්න කියලා බලමු. අපි හදාගෙන ඉන්නවා. හදන විදිහ වීඩියෝ එකක් ගේමු. අපේ රයිස් එක හදන්න අපි සුදු ලුණුයි කරපිංචායි කැරට්ටුයි ලුණුයි කපා ගත්තා. අපි දැන් මේ ටික වෙනම තෙල් එකේ දාලා බැදගමු. දැන් තෙල් එකේ දාලා බැදගමු. සුදු ලුණු ටික මේ වගේ රන්වන් පාට වෙන බැදගත්තාම ලුණු ටිකක් පොඩ්ඩක් බැද ගන්න. ගොඩාක් නෙමෙයි. චුට්ටක් බැද ගන්න. ඊට පස්සේ අපි කැරට් ටිකක් බැද ගමු. කැරට් අනිවාර්යෙන් නෑ. ලාලි රයිස් එකක් වගේ හදන හින්දා කැරට් අනිවාර්යෙන් නෑ. තියෙනවා විතරක් දාගන්න. ගොඩාක් බෙද ගන්න ඕනේ. ඒකම කරපිංච ටිකක් දානවා. මේකට තමන්ට අවශ්‍ය විදිහට මිරිස් දාගන්න. තව ලුණු කුඩු ටිකකුත් දාගන්න. තමන්ගේ රස අනුව දාගන්න. මේ ටික නැවත දාලා අපි දැන් බත් දාගමු. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බත් දාගන්න.
කැමති බත් එකක් ගන්න පුළුවන් අපිට හාල් වර්ගයක්. ඊට පස්සේ හොඳට කලවම් කරන්න අඩු ගින්දරේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා නම් සොසේජස්, මස් මාළු ඒවා දාගන්න පුළුවන්. අපි සොසේජස් දාගත්තා. ඊට පස්සේ සෝස් දාගත්තා. රස අනුව බලලා ඊට පස්සේ ලුණු දාගන්න පුළුවන්. මේක හොඳට කලවම් කරලා තියන්න ඕන. හරි අපි දැන් ලන්ච් එකට රයිස් තමයි ගන්නෙ. ආරකුරෙන් රයිස්. මේකේ අපි අඩංගු දේවල් හදනකොට කිව්වා. අපි කාලා බලමු රස කොහොමද කියලා. ඔන්න. නේ. Okay. ගල් ප්‍රශ්න. This is question. කෝලා. කනවා. හරිනේ. සාමාන්‍ය රයිස් එකක් වගේ නේද? ආර අපුරේ ලන්ච් එකට අපිට වෙන දෙයක් පා ගන්න බැරුව නේද? අපි රයිස්ම හදාගත්තා. මේ වීඩියෝ එක බලලා ලයික් කරන්න, ෂෙයා කරන්න. අපිත් එක්ක හැමදාම මේ වගේ වීඩියෝ බලන්න හැමෝම එකතු වෙන්න. Hi guys. අපි දැන් ලන්ච් එක ගත්තා. ලන්ච් එකෙන් පස්සේ ඊවිනිං ස්නැක් එකට මොනවද අපි බොන්නේ සහ කන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම බොන්නේ මොනවද කියලා බලමු. යන්න. දෙකක් ජේකෙන් තමයි අපිට බොන්න දෙන්නේ පින්නන්න ඕනනේ හරියට. ජේ අකුර තියෙන්නේ. ජේ අකුරේ බොන්නේ මොනවද කියලා අපි බලමු. දැන් කඩේ ගිහින් බලමු. හරි. අපි කඩේදී හම්බෙමු. අපි ඉවෙනින් ස්නැක් එකට වයිට් ගෙනාවා. අපිට ජේ අකුරෙන් හින්දා අපි ජූස් හදාගත්තා. මස්ලාගේ ජූස්. අපි ඒත් එක කන්න වයිටුත් ගෙනාවා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒත් අපි කනවා. දැන් තියෙන්නේ අන්තිම එක අපේ දවසේ ඇල්ෆබෙට් එකේ ලෙටර් වලට කන්න තියෙන එකේ අන්තිම එක තියෙන්නේ. ඒකෙදී දින එක තමයි දැන් අපි කන්න ඕනේ. බලමු දින එකට මොන අකුරද එන්නේ කියලා.
අපිට ආවේ 100 100 දින එකට සරල කෑමක් ගන්න ඕනේ. උදේ ඉඳන් තෙල් දේවලු යන මනක් කෑවා. එහෙනම් අපි සරල දෙයක් ගමු 100 හරි. අපි රැට කන්නේ චික්පියනේ. කඩල වලට කියන එක හරියට ඉංග්‍රීසි නේම මතක නැහැ. අපි රැට කඩල හදාගත්තා. කඩලයි පොළොයි තමයි කන්නේ. කඩල හොඳට තැම්බලා දිනනවා. අපි මොකද දැම්ම නැහැ. උදේ කඩල පෙරෙන්න දැම්මා. ලුණුත් එක්ක. ඊට පස්සේ හවස කඩල දැන් තැම්බුවා රෑ. ඊට පස්සේ අනිවාර්යෙන් අපි කනවා. මොකද අපි අන්තිම කෑම එක තමයි. කඩල මුල කඩන නිකන් තම්බලා හාලා බලන්න රහයි. ඉතින් අද අපේ දවසේ අපි මෙතන වීඩියෝ එක නතර කරනවා. උදේ නම් ඇල්ෆබෙට් එකක් වලට පොළවල ලියලා ඒන පොලයක් වලට තමයි කෑවේ. අපි ගොඩක් හැම කෑවේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් එකට එන්න ආවේ ඉඳන් නූඩ්ස් විතරයි කෑවේ. ගොඩක් කන්න බැරි නිසා. නැන්ජරයි රයිස් නේ. ඊපස්සේ ඩිනර් එකට 100ක් වෙන චික්ස් පිය මම හිතන්නේ කඩලකට කියන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් අපි එකක් කෑවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට බයි.